ප්‍රේමවන්තයනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට සුබ පතනවා. කොහොමද ඉන්නේ? හොඳින් ඉන්නවද? හරි. අද දවසට අවශ්‍ය උන්වහන්සේගේ කරුණාව ඔබට ලබා දෙයි. සෑම දිනකම උන්වහන්සේගේ කරුණාව තමයි අපව ඔසලාගෙන යන්නේ. අද දවසේ යක්ෂයා මොකද්ද අපට විරුද්ධව තබා තිබෙන්නා වූ කුමන්ත්‍රණය කියලා අපි දන්නේ නැහැ. ජීවත් වෙන ස්ථානේ, ඉගෙන ගන්න ස්ථානේ, රැකියා කරන ස්ථානේ මොකද්ද ඩිස්ටර්බන්ස් ගේන්න ඕනේ කියලා ඔහුගේ සැලසුම අපි දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ දන්නවා. උන්වහන්සේ අපට ආරක්ෂාව සහිත සිටමින් අපිට මඟ පෙන්වනවා. ඉතින් ඒ නිසා උදෑසන නැගිට ගම දේ වචනේ කියවන්න, ප්‍රශංසා කරන්න, දේව අභියසෙන් ලෝකයේ තුලට යන්න. ඉතින් උන්වහන්සේ තුල සිටින විට මොකද්ද වෙන්නේ? ගීතාවලිය 89:22 වෙනි පදය, සතුරා ඔහුට පීඩා නොකරන්නේය, දුෂ්ටකමේ පුත්‍රයා ඔහුට හිංසා නොකරන්නේය. සතුරා ඔහුට පීඩා නොකරන්නේය, දුෂ්ටකමේ පුත්‍රයා ඔහුට හිංසා නොකරන්නේය. කවුද ඒ සතුරා? යක්ෂයා තමයි. සාතන් තමයි අපගේ සතුරා. ඔහු තමයි අපව වට කරගෙන ඩිස්ටර්බ් කරන්න ඕනේ, සමාදානය නැති කරන්න ඕනේ, අපව ක්ලාන්තයට පත් කරන්න ඕනේ, රෝගයේ ගේන්න ඕනේ, ප්‍රශ්නේ ගේන්න ඕනේ, සමාදානය නැති කරන්න, ડિප්‍රෙෂන් එක ගේන්න ඕනේ, වේදනාවෙන් තබන්න ඕනේ, බයෙන් තබන්න ඕනේ. දිනපතා මොනවා හරි එකක් ගේනවා අපිට වේදනාව ඇති කරන පිණිස, අපිට වේදනාව දෙනවා, අපි මිරිකනවා, අපව විනාශ කරන්න හදනවා. අද අපි උදේ සතුටින් සිටිනා නම් ඔක්කොම ඒක නැති කරනවා. නිවස තුලේ සමාදානය නැති කරනවා. රැකියාවට ගියා නම් ඒ සමාදානය නැති කරනවා. මොනවා හරි දේ කරන්නට ඔහු යක්ෂයන් නිතරම අපව මිරිකමින් කරදර කරන්නට සැලසුම් කරනවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා, මාගේ පුතේ දුවේ බය වෙන්න එපා. විරුද්ධකාරය සිටින එක ඇත්ත තමයි. නමුත් ඔහු විනාශ කරන්නට, නැති කරන්නට උත්සාහ කරනවා. මම අත්හරින්නේ නැහැ. ඔහු ලං වෙන්නට, ඔබව ටච් කරන්නට අත්හරින්නේ නැහැ. ඔයා බය වෙන්න එපා. එහෙනම් සතුරා ලං වෙන්න බෑ, අපව විනාශ කරන්න බෑ, පොරොන්දු වෙනවා. ඔබ විශ්වාස කරන්න, මාගේ සතුරා යක්ෂයා සාතාන් මට විරුද්ධව ඔබ කුමන්ත්‍රණ කරනවා. මට ළඟට එන්න බෑ, ඔයාට මා විනාශ කරන්න බෑ. නුඹට යේසුස් වහන්සේ මා සමග සිටිනවා. ඔයාව ජයගත යේසුස් වහන්සේ, ඔයාව ඔළුව මිරිකුවව පෑගුවව යේසුස් වහන්සේ මා සමග සිටිනවා. මම එහෙම කියනවා, සාතාන් නොඹට මුකුත් කරන්න බෑ. ඔයාට එකක් කරන්න පුළුවන්, බය කරන්න පුළුවන්, ක්ලාන්තය ඇති කරන්න පුළුවන්, නොමුත් විනාශ කරන්න බෑ. මොකද යේසුස් වහන්සේ මා සමග සිටිනවා. සතුරා මාව ජය ගන්න බෑ. මෙලෙස ඔබ ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන විට යේසුස් වහන්සේගේ හස්තය ඔබ සමග තිබෙනවා. සතුරාගේ ක්‍රියාව විනාශ වෙනවා. දිනපතා ඔහුගේ ප්‍රශ්න ගෙනවා. නමුත් දිනපතා ඔබ ජයග්‍රහණී වචන කියන්නේ, පරාජය වුණත් එයා හැදෙන්න, එයා නැවත නැවත එනවා. නමුත් බය වෙන්න එපා. ස්වාමින් වහන්සේ කියනවා, සතුරා ඔහුට පීඩා නොකරන්න, දුෂ්ටකමේ පුත්‍රයාට හිංසා නොකරන්නේ. දාවිතුමා කියනවා. ඇයි දාවිතුමාට මෙච්චර දෙවියන් වහන්සේ ස්ථිර වශයෙන් කියන්නේ? දාවිත් වෙනුවෙන් දෙවියන් සාක්ෂි කියන මගේ හදවතට ලංව ජීවත් වෙන පුත්‍රයෙක් කියලා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඔහු කෙරේ ගොඩාක් ආදරයෙන්. ඔබ උන්වහන්සේගේ හදවතට ලංව ජීවත් වෙනවද? උන්වහන්සේගේ කැමත ඔබ කරනවද කියලා කල්පනා කරන්න. මම දිනපතා කල්පනා කරනවා, ස්වාමිනී, ඔබ වහන්සේගේ හදවතට ලං වෙන මිනිසෙක් ලෙස ජීවත් වෙන්න උදව් කරන්න. මම සම්පූර්ණයෙන්ම සුදුසු කෙනෙක් නෙවෙයි. නමුත් තවම මාව වෙනස් කරන්න ඔබ වහන්සේ තුල ලං වෙලා ජීවත් වෙන්න ඕනේ. ඔබ වහන්සේගේ කැමත කරන්න ඕනේ. ඔබ වහන්සේ කැමති නැති දේවල් මම කරන්න හොඳ නැහැ. මාගේ කාරණා, පෞද්ගලික කාරණා කිසි දෙයක් ඔබ වහන්සේ අකමැති දේවල් කරන්න හොඳ නැහැ. ඒ නිසා ඔබ වහන්සේගේ කැමත කරන පිණිස හිතාමත් අවදානම් සිටීමෙන් ඔබ වහන්සේගේ කැමත ඉෂ්ට කරන්නට මම උත්සාහ කරනවා. ඒ නිසා තමයි යක්ෂයාට කිසි දෙයක් කරන්න බැරුව තිබෙන්නේ. මේකයි ඇත්ත. ඉතින් අපි දෙවියන් වහන්සේට අවංකවම කැප වෙලා ජීවත් වුණා නම් යක්ෂයා මොකද කරන්න බෑ. මගේ සේවකයා, මගේ දරුවා, මගේ දුව, මගේ පුතා මට සේවය කරන නිසා ලං වෙන්න එපා කියලා දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. අයිති කරගන්න. ඒ නිසා සාතන් හැමතැනම ඉන්නව ඩිස්ටර්බ් කරගෙන. එහෙනම් ඩිස්ටර්බ් කරන යක්ෂයා හැමතැනම ඉන්නවා. යක්ෂයා දෙවියන් වහන්සේ ඉන්නවා වගේ යක්ෂයා හැමතැනම ඇවිද ඉන්නව. රැකියා කරන ස්ථාන, බිස්නස් කරන ස්ථාන, යන තැන්වලදී ඔබගේ නිවස තුළ එනවා.
නිවස තුළ ගමන් කරනවා, නිවස තුළ ඉන්න මිනිස්සුන්ව තියාගෙන ඩිස්ටර්බ් කරනවා. මේ වගේ දේවල් හැම දෙයක්ම එකපාරට වෙනස් වෙනවා. ඇයි මගේ මහත්තයා එකපාරට තරහා යන්නේ? ඇයි මගේ භාර්යාව එකපාරටම තරහා වෙන්නේ? ඇයි මගේ දරුවෝ මෙහෙම වෙන්නේ? ඇයි මගේ නන්දම්මා මෙහෙම වෙන්නේ කියලා ඔබට සිතනවා. මේ වගේ දේවල් තිබෙනවා. මොකද යක්ෂය කාවරය අවසොමමින් මේ දේවල් ඇති කරන්න ඕනේ. ඉතින් ඔබ ඩිස්ටර්බ් නැතුව දෙවියන් වහන්සේගේ හදවතට ලංව සිටින්න. උන්වහන්සේගේ කැමැත්ත කරන්නට ඔබ කැප වෙන්න. ඉතින් කිසි දෙයක් ඔබට බලපෑම ඇති කරන්නේ නැහැ. ඔබ ජයග්‍රහණය අරගෙන ඉදිරියට යනවා. දිනපතා ජය ගන්නවා. දිනපතා යක්ෂයා පරාජයට පත් වෙනවා. නමුත් නැවත නැවත ලැජ්ජාව නැතුව ඔබ සමග පොරබදින්නට පැමිණෙනවා. කමන්න පොරබදලා බලන්න. ලෝකේ නුඹලාට පීඩාව තිබේ. නුඹලා ශක්තිමත් වෙන්න මම ඔබ සමග සිටිනවා. මම ලෝකේ ජයගත්තා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේ දෙස බලලා කියන්න, ස්වාමිනී, දාවිත් වාගේ ඔබ වහන්සේගේ හදවතට ලංව ජීවත් වෙන පුතෙක් ලෙස දුවෙක් ලෙස ජීවත් වෙන්න උදව් කරන්න. ඔබ වහන්සේ සියලු දේ බලා ගන්නවා. නුඹව මම යේසුස් වහන්සේගේ නාමයෙන් ජය ගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නෙමි. ආමෙන්. ආමෙන්.